හායි කොහමද ඉතින් ඔන්න රෑ වෙලා ඕගොල්ලන්ට පුංචි වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. මොනවද දන්නවද මේ ගෙනලා තියෙන්නේ? ඔන්න මිදුලට පැනලා තමයි අද වීඩියෝ එක කරන්නේ. මෙන්න මේ වගේ දෙයක් තමයි අද ඔයාලට මම ගෙනල්ලා තියෙන්නේ. පේනව නේද? හරි යාළුවනේ. සුපුරුදු පරිදි මම රෝහිණී ඇන්තෝරියන් ප්ලාන්ට් කටුගස්තුලින් අද මේ අතේ මේ ග්ලව්ස් එකකුත් දාගෙන ඉන්නේ. ඇයි කියලා කියන්නම්කෝ. මේකට අද මම ගැලෙව්වා. මෙන්න මේ පැකේජ් එක ඔයාලට දෙන්න තමයි ගැලෙව්වේ. වෙනවනේ ඔයාලටම දෙන්න කියලා තමයි ගලවුවේ. ගලවලා දිලීරනාශකත් ගහලා හොඳට සෝදලා හොඳද ඒකල ඉවරලා මම මේ අද ඔයාලා හෙට උදේට දෙන්න යවන්න මේ ටික ලෑස්ති කරනවා. ඉතින් මට අල්ලන්න බෑනේ දිලීරනාශක ගහලානේ. මං ඉතින් බ්ලවුස් එකකුත් දාලා ගත්ත අතට. වසනේ. හරි. ඉතින් මොනවද මෙන්න මේ විදිහට යාළුවනේ මෙන්න මේ විදිහට බයි කලර් වීගෙන වෙච්ච රේන්බෝ පඳුරු හතරක් තමයි මේ දෙන්න හදන්නේ. මේ බලන්න ලස්සනටම පේනව නේද ඔයාලට බයි කලර් වෙලා තියෙන විදිය. මෙන්න මේ හතර දෙනා තවාණක් කරන කෙනෙකුට නම් සුපිරි. ඒ දන්නවද සුපිරි කියලා කිව්වේ? හොඳම තත්ත්වයේ තියෙන රෝහිණී ඇන්තෝරියම් ප්ලාන්ට් එකේ මල් ටිකක් තමයි මේ ඔයාලට මම ගේන්නේ. මේක සුපිරි කිව්වේ මෙන්න මේකේ කට් මුල් හොඳට තියෙන මේවා කට් නොකරපු පුංචි කාලේ ඉඳලම හදපු පැල. පේනව නේද? පෙන්නගෙන යන්නම්කෝ. මම එකින් එක කියන්නද එහෙනම්? එකින් එක පෙන්නන එක හොඳයි හිතෙනවා යාළුවන්ට. මොකද හොඳට බලා ගන්න පුළුවන් නේ. එහෙනම් මෙන්න මේ විදිහට පේනවද? දැන් අතේ ග්ලව්ස් එකත් එක්ක ගන්නත් බෑ. මෙන්න මෙයා බලන්න මෙන්න මේ විදිහට බලන්න අතේ තියෙන කොළ දෙකක් අල්ලන් ඉන්නව නේද? මෙන්න මේ කොළ දෙක තියලා මෙන්න මේ විදි කට් කරගන්න පුළුවන්. මේ විදිය හොඳටම තියෙන මවුසාකිය. තවරක් කරන කෙනෙකුට හොඳටම වටිනවා. පේනවද? ඊළඟට මෙන්න මෙයා. මියත් බලන්නකෝ මෙන්න මේ විදියට හොඳටම මුල් තියෙන මේ විදියට කට් කරගන්න පුළුවන් විදිය මෙන්න මේ වගේ බයු විච්චි මල් දෙකක් තියෙන මෙන්න මේ වගේ රේන්බෝ පඳුරක්. හොඳද? ඊළඟට ඔයාලට පෙන්නන්නම්කෝ එකින් එක වෙන්නන්නම්කෝ මෙන්න මෙයා. පේනවද? මෙන්න මෙයා කියා හිටියට හරියන්නේ නැහැ නේ. කවුද බලන්නේ? මෙන්න මෙයා හොඳටම බයි කරලා වෙච්ච. පේනව නේද? හොඳටම බයි කරලා වෙච්ච මෙයා මේ බලන්න අතේ තියලා පෙන්නන්නේ. හොඳටම චූටි මුල් මේ කට් කරපු නැති ගහක් මේක කඳපැලයක් හදපු එකක් පේනවද මේ කඳපැලයක් හදපු එකක් මෙතනින් කට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක හතර දෙනාම හොඳම තත්ත්වයේ තියෙන මේ හතර දෙනාම හරිම හොඳම තත්ත්වයේ තියෙන මේ බලන මුල් වල ලස්සන හොඳම තත්ත්වයේ තියෙන බයි කලර් විච්චි රේන්බෝ චැම්පියන් පෙළ හතර දෙනෙක්. හතරක් තමයි මේ තියෙන්නේ. එහෙනම් යාළුවන්ට මේක වෙනම විශේෂයක් කියන්න දෙයක් නැහැ. අලුතින් තවාණක් කරන කෙනෙකුට නම් කට් කරලා පැලබෝ කරගන්න සුපිරිම දෙයක් තමයි මේක. හොඳද මේ විදිහේ ඒවා හොයාගන්න අමාරුයි. මොකද කට් මුල් නැහැ කියයි. එහෙම නැත්නම් කොළ පල්ලෙහාට තිබ්බේ නැහැ කියයි. බලන්න මේක හොඳම තත්ත්වෙන් තියෙනවා. ඒත් එක්කම යාළුවනේ අල්ලගන්නත් බෑ. ඒත් එක්කම යාළුවනේ මෙන්න මේ විදිහේ බයි කලර් වෙච්චි රේන්බෝ චැම්පියන් මේ එක ලොකු ගහක් ගන්න රුපියල් 1500ක් 2500ක් කියනවා යාළුවන්ට. හොඳද මේක ඇවිල්ලා කඳපැලයක් ලොකු කරපු එකක් නේ කට් කරපු එකකුත් නෙමෙයිනේ. ඉතින් මේ වගේ ගහක් ගන්න ලොකු ගාණක් වියදම් කරන වෙලාවේ මම මේ හතරම පැකේජ් එකක් විදිහට ඔයාලට දෙන්නේ ඉඳ රුපියල් 5000කට මේ ලොකු හතර දෙනාම දෙන්නේ. 5000කට ගන්න කැමති නම් රෝහිණී ඇන්තෝරියම් ප්ලාන්ට් කටුගස්තුලින් 07273 WhatsApp නම්බරේ normal call එකක් උනත් ගන්න පුළුවන්. ඒ නම්බරේටම තමා. හොඳද? හරි යාළුවනේ. එහෙනම් ඔයාලට මම පෙන්නන මෙන්න මේ බයි කලර් විච්චි මෙන්න මේ රේන්බෝ ටික එක ගන්න පුළුවන් කැමති යාළුවෙක් ඉන්නවනම් මල් තවණක් කරන්න නැති ගෙදර හදන කෙනෙකුට ඕනනම් මා ළඟ තව තියෙනවා ගලවලා දෙන්නම්. මේ ගලවපු ටික නෙමෙයි. තව තියෙනවා මම ගලවලා දෙන්නම්. මේ විදියමයි ඕනේ නම් වීඩියෝ එකක් ෆොටෝ එකක් දාලා පෙන්නන්න පුළුවන්. කුරිය කරලා තමයි එවන්නේ ලංකාවේ ඕනම තැනකට කුරිය කරලා එවන්න පුළුවන් මේ මල් පැල. හොඳද? මේ හතර දෙනාගේ නැතුව වෙනම ඉල්ලනවා නම් රුපියල් 1300ක් 1500ක් වගේ වෙනවා. ලොකු පැලයක් ගන්නවා නම්. ඒකත් මේ වෙලාවේ මම අනිවාර්යෙන් මතක් කරා ඕන්න. එහෙනම් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. මම රෝහිණී ඇන්තෝරියන් ප්ලාන්ට්